ආයුබෝවන් දරුවනේ ඔයාලා හැමෝවම ඉතාමත්ම ආදරයෙන් මගේ YouTube නාලිකාවට පිළිගන්නවා. මම අද පාඩම විදියට ගත්තා මේ I me he him they them etc. මුලින්ම බලමු I කියලා කියන්නේ subject pronoun එක, me කියන්නේ object pronoun එක. we කියලා කියන්නේ subject pronoun එක, us කියලා කියන්නේ object pronoun එක. you get එහෙමයි. අන්න උඩ තියෙනවා subject pronoun එක, object pronoun එක. he කියන්නේ subject, him කියලා කියන්නේ object. she කියලා කියන්නේ subject, her කියලා කියන්නේ object. they කියලා කියන්නේ subject, them කියලා කියන්නේ object එක. දැන් ඔන්න බලමු subjects දාලා වාක්‍ය හදලා තියෙන විදිය. I know George. මම ජෝර්ජ්ව දන්නවා කියලා කියනවා. We know George. අපි ජෝර්ජ්ව දන්නවා කියලා කියනවා. You know George. ඔයා ජෝර්ජ්ව දන්නවා කියලා කියනවා. He knows George. ඔහු ජෝර්ජ්ව දන්නවා කියලා කියනවා. She knows George. ඇය ජෝර්ජ්ව දන්නවා කියලා කියනවා. They know George. ඔවුන් ජෝර්ජ්ව දන්නවා කියලා කියනවා. මෙතෙන්දී he she දෙන්න ඒක වචන නිසා මේ ක්‍රියාපදයට s එකතු කරලා knows කියලා හදාගෙන තියෙනවා. ඔන්න subject එක ගැන කතා කළා. ඊළඟට අපි බලමු මේ objects ටික දාලා. objects කියලා කියන්නේ මෙතන me, us, you, him, her, them දාලා වාක්‍ය ගොඩනගන විදිය. George knows me. George මාව දන්නවා. George knows us. George අපිව දන්නවා. George knows you. George ඔයාව දන්නවා. George knows him. George ඔහුව දන්නවා. George knows her. George ඇයව දන්නවා. George knows them. George ඔවුන්ව දන්නවා කියලා කියනවා. මෙන්න objects ටික එකම වාක්‍යයක දාලා ගත්තා. තවත් උදාහරණ දෙකක් බලමු. පළවෙනි උදාහරණය I don't want this book. මට මේ පොත ඕනි නෑ කියලා කියනවා. මෙන්න I කියලා කියන්නේ මෙතන subject එක. මෙතන this book කියලා කියන්නේ object එක. You can have it. ඔයාට ඒක තියාගන්න පුළුවන්. මෙතන you කියලා කියන්නේ subject එක. මේ this book කියන එක වෙනුවට තමයි මේ it කියන object එක අරගෙන තියෙන්නේ. You can have it. ඔයාට ඒක තියාගන්න පුළුවන් කියලා කියනවා. දෙවන උදාහරණය I don't want these books. මට මේ පොත් ඕනි නෑ කියලා කියනවා. You can have them. ඔයාට ඒවා තියාගන්න පුළුවන් කියලා කියනවා. මෙන්න I subject එක, these books කියලා කියන්නේ object එක, you කියලා කියන්නේ මෙතන subject එක. මේ these books වෙනුවට මේ them කියන object එක භාවිතා කරලා තියෙනවා.